අද වීඩියෝගෙන් කතා කරන්නේ 2025 අවසරේදී හරි විදියට AliExpress එකෙන් භාණ්ඩ මිලදී ගන්නේ කොහොමද සහ හොඳ භාණ්ඩයක් තෝරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න. තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා AliExpress app එක open කරගත්තයින් පස්සේ ඔයාලා මුලින්ම එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනදී ඔයාලට භාණ්ඩ වර්ග ගණනාවක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට උඩ තියෙන සර්ච් බාර් එකේ සර්ච් කරන්න පුළුවන් ඔයාලට අවශ්‍ය භාණ්ඩය. මම ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා උදාහරණයක් විදිහට LED බල්බ් සර්ච් කරනවා. LED බල්බ් සර්ච් කරායින් පස්සේ මෙන්න මේ වගේ සෙලර්ස්ලා ගණනාවක් එනවා. මේ සෙලර්ස්ලා අතරින් හොඳ සෙලර් කෙනෙක් හොයාගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඉතින් ඔයාලා ඒකට කරන්න ඕනේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා රේටින් එක. රේටින් එක සාමාන්‍යයෙන් 4.5ට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. අනිත් දේ තමයි වැඩි භාණ්ඩ ප්‍රමාණය විකුණලා තියෙන්නත් ඕනේ. සාමාන්‍යයෙන් භාණ්ඩ 1000කට 2000කට වඩා වැඩියෙන් තියෙනවා නම් හොඳයි. අනිත් ක්‍රමය තමයි මේ භාණ්ඩය අරගත්තු අය දාලා තියෙන කමෙන්ට්ස් බලන්න. ඉතින් ඔයාලට කමෙන්ට්ස් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. මුලින්ම ඔයාට ගන්න ඕනේ භාණ්ඩය උඩ ටච් කරන්න. ටච් කරුවයින් පස්සේ මෙන්න මේ වගේ තැනකට යනවා. මෙතනදී ඔයාට ටිකක් පල්ලෙහාට ගියහම බලා ගන්න පුළුවන් වෙනවා රිවිව් ගැලරි කියලා. අන්න ඒකට එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ මේ භාණ්ඩ මිලදී ගත්තොය දාලා තියෙන කමෙන්ට්ස් තියෙන තැනට එනවා. ඉතින් මෙන්න මේක කියවීමුනොත් ඔයාට මේ භාණ්ඩ ගැන දලා අදහසක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රම තුන ඔස්සේ ඔයාට භාණ්ඩයක් හොඳද නරකද කියලා දලා අදහසක් ගන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු කොහොමද භාණ්ඩයක් මිලදී ගන්න කියලා. ඔයාට අවශ්‍ය භාණ්ඩ උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරුවයින් පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මේ වගේ තැනකට ආවයින් පස්සේ ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් වෙනවා buy now කියලා තියෙනවා. අන්න ඒකට එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. මේ එන්නේ මේ භාණ්ඩය සම්බන්ධ සමහරක් තේරීම්. ඒ කියන්නේ ඒ භාණ්ඩේ පාට, එහෙම නැත්නම් ඒකේ වොට් ගාන, එහෙම නැත්නම් ඒකේ තියෙන ෆීචර්ස් වගේ ඒවා තෝරන්න මෙතනින් තියෙනවා. ඉතින් අන්න ඒ තේරීම් ටික හරියට කරලා මෙතන continue කියන එකට එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී උඩින්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා shipping address කියලා තියෙනවා. මෙන්න මේක ඔයාලා හරියටම පුරවන්න ඕනේ. ඉතින් දැන් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මුලින්ම add a new address කියන එකට එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. ඔයා මුලින්ම බලන්න ඔයාගේ country එක ශ්‍රී ලංකාව වැටලා තියෙනවද කියලා. නැත්නම් ඒක වෙනස් කරගන්න. ඊට පස්සේ contact information යටතේ මුලින්ම අහලා තියෙන ඔයාගේ නම. මෙතනදී ඔයාලගේ නම type කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක type කරන්න. ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක type කරන්න තියෙන්නේ. මෙතන street house apartment unit කියන තැන ඔයාගේ ඇඩ්‍රස් එක සම්පූර්ණයෙන්ම type කරන්න. ඊට පස්සේ මෙතන ඔප්ෂනල් කියලා තියෙන එක පෙරෙව්වත් එකයි නැතත් එකයි ඒක එච්චර වැදගත් නෑ. ඊට පස්සේ මෙතන හරියටම පුරව ගන්න ඕනේ වෙන්නේ පළාත දිස්ත්‍රික්කය. ඉතින් ඒකෙදි ඔයාලා කරන්න ඕනේ මුලින්ම ඔයාගේ පළාත තෝරන්න. ඊට පස්සේ පළාත යටතේ තියෙන දිස්ත්‍රික්ක ටික වැටෙනවා. ඊට පස්සේ ඔයාගේ දිස්ත්‍රික්ක තෝරන්න. ඊට පස්සේ ඔයාගේ ප්‍රදේශය තෝරන්න. ඊට පස්සේ ඔයාලට අන්තිමටම පුරවන්න තියෙන zip code එක. zip code එක හොයාගන්න කොහොමද කියලා බලමු. zip code එක ඔයාලට හොයාගන්න කරන්න තියෙන්නේ මුලින්ම ඔයාගේ Chrome browser එකට යන්න. ඊට පස්සේ ඔයාගේ ලියුම් ලැබෙන තැපැල් කන්තවරුවේ නමයි zip code කියන වචනය ගහලා Google search කරන්න. මම ගිහුවේ දික්කල zip code කියලා. ඉතින් දික්වැල්ල පෝස්ට් ඔෆිස් එකේ zip code එක තමයි මට ආවේ. ඒක 812.2. ඉතින් මේ ඉලක්කම් පහක නම්බර් එක තමයි අර zip code කියන තැනට ඔයාලා දාන්න ඕනේ. එහෙම දාලා ඔයාලා මෙතන save කියන එකට එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයා දාපු ඇඩ්‍රස් එක මෙතනට එනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයා මෙතනදී payment method එකක් add කරන්න ඕනේ. ඒකට ඔයා credit debit card කියන එක දෙන්න.
එහෙම තෝරගත්තයින් පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයා ක්‍රෙඩිට් කාඩ් එකේ හරි ඩෙබිට් කාඩ් එකේ හරි ඩීටේල්ස් ඇඩ් කරන්න. ඇඩ් කරලා මෙතන save as details කියන එකේ ටික් එක ඕෆ් කරන්න. මොකද ඒ ටික් එක දාලා තිබ්බොත් එහෙම ඔයාගේ කාඩ් එකේ ඩීටේල්ස් ඒකේ save වෙලා තියෙනවා. ඉතින් එහෙම save වෙලා තියෙන එක හොඳ නැති හින්දා ඒක ඕෆ් කරන්න. ඕෆ් කරලා මෙතන save and confirm කියන එක දෙන්න. save and confirm කියන එක දුන්නායින් පස්සේ මෙතන place order කියන එක උඩ එකපාරක් ටච් කරලා ඔයාට order එක දාන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි AliExpress එකෙන් සාර්ථකව 2025 දී order එකක් දාන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න. මේ ගැන නොදන්න වගේ යාළුවෙක් ඉන්නවනම් එයාට දැනගෙන share කරන්න. තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.